ආයෝ කොහොමද ඉතින් හැමෝටම අද දවස තමයි අද 3:19 ඒ 3:18 ෆෙස්ටිවල් එක තිබ්බා. ෆෙස්ටිවල් ඉවර වෙලා දැන් මට එලිජිබිලිටි හම්බුණා. එලිජිබිලිටි හම්බෙලා අද VFS යනවා. VFS එකට යනවා තියෙන්නේ උදේ 7:00 විතර වෙද්දි VFS එකෙන් තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. දැන් වෙලාව 4:21යි. 4:21යි කියන්නේ මම මාතරින් නැග්ගේ 4ට වගේ. එතකොට මාතරින් ඉඳන් සාමාන්‍යයෙන් බොරැල්ලට ගිහලා බොරැල්ලෙන් පික්මියක් දාලා තමයි යන්නේ. එතකොට දැන් වෙලාව 4:21යි කියන්නේ තව කොහොමවත් පැය දෙකක් වගේ යන්න ඕන. කලබලේ ආවේ 3ට මට එලා මුකුත් නොතිය 3 වෙද්දී හැරුණා කියන්නේ කොහොමද? ඒකත් ඇති ඔය හම්බුන්නේ දැක්කම මේ ඊට පස්සේ ඩොකියුමන්ට් එක දෙන්නේ මම ඩොකියුමන්ට් උත් මොනවාද ඕන අපි මොනවාද ගත්තේ මොනවාද ගෙනියන්නේ කියලා බස්යෙන් බෑලි කරලා මම එළියදී එක වෙන්නන්න. ඉතින් උදේ අර 3ට හැරලා ගෙදරින් කොහමද ලේස්තලා යද්දි 3:45යි. 4ට බස් එකනේ අකුරැසි ඉඳන් කිලෝමීටර් 23ක් විතර තියෙනවා මාතරට. උදේ පාන්දර කුමාර තාත්තත් ඇරගෙන ඔය මම දන්නේ ගියා මං 80ට 100ට විතර මිනිත්තු 15කින් විතර මාතරට ගියා. ඒ ගිහලා හරියටම මාත්‍රා කට්ටිය දන්නවා රාහුලේ හන්දියට පොඩ්ඩක් මෙහා හරියේදී බස් එක දැන් යනවා. බස් එකත් යන උදේ පාන්දර වාහන නැහැනේ 100 විතර යනවා. ඊට පස්සේ කොහොම හරි කර වැඩේ රාහුලේ හන්දියම යූටර්න් එකක් ගියා උදේ පාන්දරනේ පොලිසිය ආරේ මෙන්නේ ට්‍රැෆික් ආරේ මෙන්නේ කොහොම හරි එතනින් මම යූටර්න් එකක් ගහගෙන ඊට පස්සේ ආයි ස්පීඩ් දැන් මම යනවා වාහනේ 100 විතර බස් එකත් යනවා කියන්නකෝ 120 විතර හරි පට්ටගේ මැද්දේ බස් එකත් අල්ලගෙන කොහොම හරි හිනගේ මැද්දේ තමයි බස් එකටත් නැංගත්තේ. එන්දා මේ බස්යෙන් බැස්සේ දැන් වෙලාව 6:36යි. මෙතන මම පික්නියක් දැම්මා. දැන් බයික් රයිඩ් එකක් දැම්මේ. DJ අකුරක් දැන් එන්න ඕන. මම තාම එලිජිබිලිටි ෆොටෝ කොපියක් ගත්තේ නැහැ. එතනින් ගන්න පුළුවන් කියලා හැමෝම කිව්වා. මුකුත් බරෝ ගත්තේ නැහැ. මම ප්‍රීමියම් දාන්නේ දැන් ඉන්නේ. ප්‍රීමියම් ගාන ගිහලා බලන්න ඕන. කට්ටිය කිව්ව ඇඩියට 22715ක් කිව්වා. දැන් ගිහලා බලන්න ඕන ප්‍රීමියම් කීයටද වැටෙන්නේ මොකද තත්ත්වය ඒව කියලා. අප්පක් වෙන එකක් නෑ ඉක්මනට යන්න ඕන ගිහලා ටෝකන් එකක් දෙනවද දන්නේ ඉස්සෙල්ලා මේ පයිමන්ට් දාපු කට්ටිය ගන්න. යන්නේ පයිමන්ට් එකක් නැතුව යන්නේ. ගිහලා තමයි බලන්න වෙන්නේ මොකද්ද කරන් තියෙන්නේ කියලා. රයිට් එක ආවා. මාතරින් ඉඳන් හරි කොහේ හරි ඉඳන් ඇවිල්ලා බොරැල්ලෙන් බහලා VFS ඔෆිස් එකට පික්මි එකක් දාගන්න හැටි තමයි මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් මම දාලා තියෙන්නේ. නොදන්න කට්ටියට තමයි දාලා තියෙන්නේ. බයික් රයිඩ් එකක් තමයි බුක් කරේ. ඒ දාන හැටි තමයි මේ දාලා තියෙන්නේ. 174ක් වගේ තමයි බොරැල්ලෙන් ඉඳන් මේ හරියට ගියේ. බලන්න. කොහොම හරි රයිඩ් එකක් ආවා. රයිඩ් එකත් ඇවිල්ලා කොහොම හරි අත්තරින් පතර දාලා තමයි යන්නේ. අයි උදේට ට්‍රැෆික් නේ. ඔෆිස් ටයිම් නේ. මා ට්‍රැෆික් එකක් තිබ්බේ. ඔය ඒ කියන්නේ පික්මි එක කොහොම හරි දාපු රූට් එක නෙවෙයි යන්නේ. වෙන පාරකින් අතුරු පාරකින් තමයි යන්නේ මේ. ඒ කියන්නේ ට්‍රැෆික් එක මග හැරලා. නැත්තම් යන්න සාමාන්‍යයෙන් ගොඩක් වෙලා යනවා අර මැප් එකේ පෙන්නන පාරේ ගියොත් මොකද ට්‍රැෆික් එකත් එක්ක ආරේ මෙහෙ. අඩේ මේ පාරත් මාර ලස්සනයි මේ අර එහා අරහෙන් ඒ කියන්නේ සන්සෙට් එකක් පේනවනේ උදේ ඉර නගින වෙලාවනේ මාර ලස්සනයි එතන තියෙන view එකත් එක්ක අරේ මේ කොහොම හරි මං ඔයාලට මේ VFS ඩොකියුමන්ට් ගෙනියන්න ඕන ඩොකියුමන්ට් ටික කිව්වේ නෑනේ VFS ඩොකියුමන්ට් ටිකත් මම දාන්නම් සාමාන්‍ය යට ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි පින් කරලා තියන්නම්. Mau berapa? Setelah benda itu. Awalnya apa?
හරි ගියේ නැහැ. හරියට මුදේ 4 ගිහිල්ලත් මේ කට්ටිය මං යද්දිත් 180ක් විතර ඉන්දියා. කොහොම හරි 180කට වැඩි මිසක් අඩු නෑ. ලොයෙත් 180ක් විතර ඉන්දියා. නෑ සැර කට්ට උදේ සැර කට්ට කියන්නේ එපා. අදෝ පොලිම කියන්නේ එයා කොණ්ඩ මෙහා කොණ්ඩ ඉන්නවා. දෙවියක් කොට දැඩි නෑ. අම්මට සිරෙන් ඉන්නවා කියනකො. අතන 4 වගේ ගෙදරන්නේ 4වත් මේක දීලා ගෙදරන්න පුළුවන් වුණා ලොකු දෙයක්. යාම නෑ අයියා. අර අප්පිරිය. බලමු. කොහොම හරි පොලිමේ ඉඳලා 8:00ට කොහෙද ඔෆිස් එකේ වැඩ කරන කට්ටියලා 8:00ට තමයි ඇතුළට ගන්න ගියේ. ඇතුළට ගත්තේ ටෝකන් දීලා. මං ගිය දවසේ නම් කට්ටිය 190 ගාණක් කරන් තිබ්බ. මට හම්බුණා 104. මොකද අපිට කලින් ගිහිල්ලා කට්ටිය පෝලිම් පැනලා ඉස්සරහට මෙහින් ගිහිල්ලා කලින් ටෝකන් අරන් 8ට විතර ආව කට්ටියටත් 70 ගණන් ටෝකන් තිබ්බා. මේ VFS යද්දි ගෙනියන්න ඕන ඩොකියුමන්ට් එක තමයි ID එකේ ට්‍රාන්ස්ලේට් එකක්, උප්පැන්න ට්‍රාන්ස්ලේට් එකක්, පාස්පෝර්ට් එක, පාස්පෝර්ට් එකේ ඉස්සරහා අර ෆොටෝ එකේ තියෙන දන කලර් print out එක තාටියක් තියෙනවා. මම හරියටම ඕන දේවල් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, ටයිප් කරලා තියන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. මාර කේසේ බා ඇතුළට නම් ආවා. පේමන්ට් දාලා තමයි පේමන්ට් නැහැනේ. පේමන්ට් නැති නිසා මේ ටෝකන් අරන් තමයි එන්න උනේ. ටෝකන් එක ගත්තා. ටෝකන් එකත් 104 කියනවා. අපේ කලින් ආව කොල්ලොන්ට මේ සාමාන්‍ය අංකේ 60 ගාන තිබිලත් උන්ට ඇතුළට ගත්තා කිව්වේ හවස 4 විතර. ඒ කියන්නේ පේමන්ට් නැති කට්ටිය ගන්නේ එකෙන් එකමාරෙන් පස්සේ. අව 104 ගාමාරයි 12ට වගේ දෙන්න පුළුවන් වුණා ලොකු දෙයක්. ගන්න නැහැ. අකු පොලිමේ ඉඳි මෝඩකම එක. ඔය අමකට පස්සේ ආවුන්ටත් 40 ගාන. පොලිමේ ඉඳලා මට සිරි වෙන සෙට් එකක් කි. ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළේ වීඩියෝ කරන් දෙන්නේ නැහැ. ඊයල තමයි කියන්නේ. සෙප්පේ පොඩියට වීඩියෝ කෑල්ලක් ගන්න රයියක් දෙන්න. කොහොමාරි ඉඳලා කාමාරි එකමාරෙන් විතර පස්සේ තමයි ගත්තේ. මම හිතන්නේ අපි උඩට යද්දී එකමාරෙන් පස්සේ කොහොමාරි ඇවිල්ලා ටෝකන් දුන්නු කට්ටිය ගත්තා 40ක් මුලින්. ඊට පස්සේ ආයෙ 20ක් ගත්තා 60ක් වෙන්න. ඊට පස්සේ ඊළඟ ෂොට් එක කොහොමාරි තාප එකමාරක් විතර ගිහිල්ලා එක සැරෙන් එන්න කිව්වා තා 60ක් කොහොමාරි 110ට යනකම් එන්න කිව්වා. මගේ අංක 104නේ. කොහොම හරි 104 අංකෙත් තිබ්බ නිසා මං උඩට ගියා. මායි මගෙත් එක තා යාළුවෙක් සෙට් වුණා. ඩෑල්ලේ අපි දෙන්නේ ගිහින් මම 104 ඩෑල්ලේ 105. පිරි ගාතල්ලේ 4:34යි. ඔබ්බඩුවේ ඒ ගානක් දැන් මේක ඇතුලේ 14 කියන්නේ තාපය 3ක් අත්ින්න බෑ. බලමු. මෙන්න මෙතන TV එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා VFS hotline numbers.
කොහොමරි එතනින් වැඩි ඉවරුණා. වැඩි ඉවර වෙලා තා කොල්ලෝ දෙන්නෙක් එක්ක මම ගියා. මං බෝඩිමකින්දී අපේ අයියා කෙනෙක්ගේ බෝඩිමට ගියා. මොකද ඉන් පහුවදා ඊට පස්සේ දවසේ මම අර ලයිසන් කාඩ් එක ගන්න යන්න ගියානේ. අන්න ඒකට යන්න ඕන නිසා මං ගෙදර ගියේ නෑ. මං එහෙම අර බෝඩිමේ නවතිලා ඉඳලා තමයි ලයිසන් කාඩ් එක ගන්න ගියේ. ආයි කොහමද? හරියට එදා VFS vlog එක කරාට දවස් 2ක විතර පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද එදා ඒ කියන්නේ vlog එක තේරුම් නැති කෙනෙක්ට vlog එක තේරෙන්න තමයි කරන්නේ. ඒ කියන්නේ වෙන process එක කොහමද කියලා. මම කොහොම හරි උදේ 4 නෑ මෙහෙන් මාතරෙන් 4ට විතර ගියා. 6ට විතර මම කොළඹින් බොරැල්ලෙන් බැස්ස. බොරැල්ලෙන් බැහැලා පික්මියක් දාන් ගියා. ඒක දැක්කනේ. ඊට පස්සේ කොහොම හරි VFS ඔෆිස් එක ගාඩි ගියා 6:00ට විතර. 6:00ට විතර ගිහලා මම පොලිමට ගියා. පොලිමට ගිහිල්ලා ඉවර වෙලා කොහොම හරි පොලිමේ සාමාන්‍ය මම පිටිපස්ස හරි ඉඳි. පිටිපස්ස හරි ඉඳලා ටෝකන් දෙන්න ගන්නේ 8:00ට. මම ඒ පේමන්ට් දාලා නෙමෙයි ගියේ. නෝමල් තමයි ගියේ. ප්‍රීමියම් ගන්න හිතාගෙන. ඊට පස්සේ ටෝකන් එක මට සෙට් වුණා 104. ඒ කියන්නේ මම උදේ 6:00ට 4 පොලිමට කොච්චර කලින් ගියත් නැහැ. පොලිම ඉස්සරහ හරියෙන් පනිනවා. ඔය කියන්නේ ඒ වගේ රිස්ක් එකක් ගන්න කැමති නම් සාමාන්‍ය පරක් වෙලා යන්න. රිස්ක් එකක් ගන්න ඕනේ නැත්නම් සාමාන්‍ය උදෙන් ගිහලා පොලිමේ ඉන්න. අර ඒ කියන්නේ හදිස්සියෙන් අර පොලිමේ කට්ටිය කේස් දැම්මොත් ඒ කට්ටිය රාය පිටිපස්සින් ඉඳන් ගිහිල්ලා එන්න වෙන්නේ. එතකොට 180 ගණ 90 ගණ. එතකොට වැඩ ඔක්කොම ඉවර වෙලා සාමාන්‍යයෙන් යන්න වෙන්නේ රෑ. එදා මම මගේ වැඩ ටික ඉවරුනේත් රෑ සාමාන්‍යයෙන් 8:00ට විතර. එතකොට එහෙම තව පරක් වෙනවා නම් 9:00 10 විතර වෙන්නත් පුළුවන්. ඒ කට්ටිය දවසේ දෙන ටෝකන් ටිකේ වැඩ ඔක්කොම ඉවරනම තමයි යවන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අර ඒ කියන්නේ ටෝකන් දෙන ප්‍රමාණයත් අඩු වෙනවා. සාමාන්‍යයෙන් මං ගිය දවසේ 200කට දොර ටෝකන් දුන්නා. ඊට පස්සේ මං ගියාට පස්සේ දවසේ මගේ යාළුවෙක් ගිහිල්ලා උට හැරිලා එන්න උනා ටෝකන් 80යි දීලා තියෙන්නේ දා දවසට. අන්න ඔය කරුවත් සෙට් වෙනවනේ. ඒක නිසා කෝකටත් කලින් යන්න. කොමාරි මං ටෝකන් 104 අරගෙන කොමාරි ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා අපි එළිය වඩලා ඉඳියා. එළිය කියන්නේ වෙනම ඒරියා එකක් තියෙනවා. එතෙන් රුපියල් 500ක් විතර දීලා ඇතුළට ගියාම ආතල්ලේ ඉන්න පුළුවන් AC එකේ. එළියේ ඉන්නවා නම් කට්ට අවුවා එපා වෙනවා එතන ඉන්න ගියාම. කොහොමද ටෝකන් 104 දුන්නාට මෙහෙමනේ. ඒ කියන්නේ ජපාන් වීසා විතරක්ම නෙමෙයි ඕස්ට්‍රේලියා වීසා, කැනඩා වීසා, නම් එක එක රටවල් වලට වීසා දෙනවානේ. ඒක නිසා පොඩ්ඩක් ඔයගොල්ලෝ ඒ කියන්නේ කලින් ගිහලා ඉස්සරහ ටෝකන් එකක් ගන්න. ඒ කියන්නේ මුල් සෙට් 40 තමයි ඉස්සෙල්ලා උඩර ගන්න. එක අමාරෙන් පස්සේ තමයි අපිව ගත්තේ. පේමන්ට් දාලා ගියත් ඉතින් 12:00 වගේ සෙට් වෙන කට්ටිය 3:00 වගේ තමයි වැඩි ඉවර වෙන්නේ. 1:00 උඩර ගත්තට ඒ ටිකක් කියලා යනවා. කොමාර අපි 1:00 ගත්තට ඒ ගොඩට මම සෙට් වුණා නැහැ. මගේ 104 මුලින් 40ක් ගත්තා. ඊට පස්සේ 20ක් ගත්තා. ඊට පස්සේ ආයි 110ට යනකම් ගත්තා. ඒ 110 අතර තමයි මම සෙට් වෙලා උඩට ගියේ. කොහොම හරි උඩට ගිහිල්ලා ඉවර වෙලා මම එතනත් ඉඳිය ගොඩක් වෙලා 2:49 හරි 45 හරි උඩ ගිහිල්ලා වාඩිලා එහෙම ඉඳිද්දි වෙලා මතක. ඊට පස්සේ එතන එළියේ කියන්නේ ප්‍රීමියම් ලෝන්ජ් එක ඇතුළටවත් යන නෙමෙයි එළියේ පුටු වල සෙට් එකේ වාඩිලා ඉඳියා එක තැනක. මං හිතන්නේ ওই වොෂ්රූම් වලට යන පැත්තේ පුටු සෙට් එක වාඩිලා තිබ්බා. අපි පැයක් වගේ වාඩිලා ඉඳී. ඊට පස්සේ එතනිනුත් එතන එහා පැත්තේ පුටු සෙට් එකකට ඇව්වොත් තාව පැය භාගයෙන් වගේ. එතනිනුත් ආයෙ පැයක් වගේ පැයකට වැඩි පැය 2:00 2ක් විතර වාඩිලා ඉඳියා. ඒ 2ක් විතර වාඩිලා ඉඳලා ආයි ප්‍රීමියම් ලෝන්ජ් එක ඒ කියන්නේ ඇතුළට යවන තැනට යවන්නෙත් අපි කොලයක් දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක අපේ ඩීටේල්ස් දාන්න දෙන්නේ. ඩීටේල්ස් දාන ෆෝම් එකේ තමයි අපේ ඒ කියන්නේ ටෝකන් එකේ තියෙන අංකය ලියන්නේ. ඒ අංක පිළිවෙලට තමයි ඒ කියන්නේ ඔය ඊට පස්සේ යවන්නේ 30ක් කියමු ඇතුළට. ඒ 30 අතර තමයි අපේ ටෝකන් ප්‍රමාණය ඇතුළ ඒ කියන්නේ වාඩිලා ඉන්න ඕන ඇතුළේ. ඒක තමයි ඔය උඩින් නම්බර් එක ලියන්නේ අපේ ටෝකන් නම්බර් එක. ටෝකන් එක අරන් ඒක උඩින් නම්බර් එක ලියනවා. ඊට පස්සේ ඇතුලේ පුටු සෙට් එක වාඩිලා ඉඳීම අපිට ඉතින් ওই පළවෙනි තැන වාඩිලා ඉඳීම අපිට නෙස්කැෆේ එකක් අපිට මම හිතන්නේ හොට් චොකලට් එකක්ද මම දුන්නේ. මතකෙදී හොට් චොකලට් එකකුයි බිස්කට් එකකුයි දුන්නා. ඊට පස්සේ එතනිනුත් වාඩිලා ඉඳීර පස්සේ ආයි එතනින් වෙන සෙට් එකකට වාඩි කරලා තියෙනවා. තර පැයක් විතර වාඩිලා ඉඳීර පස්සේ මේ ආයි තව තැනකින් වාඩි කරලා තියෙනවා. එතනින් වාඩි කරලා තිබ්බට පස්සේ හැමෙම පෝලිං ගියාට පස්සේ අපි යවනවා ප්‍රීමියම් ලෝන්ජ් කියලා බෝඩ් එකක් ගහලා දෙනවා ලී වලින් ඔය මොකක් හරි කප්පු තැනක. එතන ගිහිල්ලා වාඩිලා ඉඳීම එතනත් පිළිවෙලට පෝලිං පිළිවෙලට ගියාට පස්සේ එතනින් යවනවා කවුන්ටර් එකට. කවුන්ටර් එකකින් අපේ ෆයිල් එක චෙක් කරනවා. ෆයිල් එක චෙක් කරනවා සාමාන්‍ය අරන් යන්න ඕන දේවල් තමයි ෆයිල් එකේ අනිවාර්යෙන් එලිජිබිලිටි තියෙන්න ඕන. ID එකේ ට්‍රාන්ස්ලේට් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ
උපැන්නේ බර්ත් සර්ටිෆිකේට් එක ට්‍රාන්ස්ලේට් එකක් තියෙන්න ඕන. බර්ත් සර්ටිෆිකේට් එකේ ෆොටෝකොපියක්, ID එකේ ෆොටෝකොපියක් අරන් යන්න ඕන. ට්‍රාන්ස්ලේට් එකේ ෆොටෝකොපි අරන් යන්න ඕන. ඊට පස්සේ තමයි තව ඕන මේ මෙතනින් පොප් වෙන ඩොකියුමන්ට් ටික තමයි අරන් යන්න ඕන. කොහොම හරි ඒ ටික අරන් ගියාට පස්සේ ඒ කට්ටිය චෙක් කරනවා. අපි කියන්නේ ඔයාලා ෆිල් කරන්න පුළුවන් නම් ෆිල් කරන් යන්න. හරිද? ඒ ෆිල් කරන් ගියාම තමයි ලේසි ගොඩක් ඔයාලා ටයිම් එක ගොඩක් මිතුරු වෙනවා ෆිල් කරන් ගියාම. ඒ කියන්නේ ඒ කට්ටිය චෙක් කරද්දි නැත්නම් ඒ කට්ටිය ෆිල් කරනවනේ. එහෙම තමයි වෙන්නේ. ඒ කට්ටිය ෆිල් කරන්නේ නැත්නම් ඒ කියන්නේ ෆිල් කරන්නේ නැත්නම් නෑ ෆිල් කරනවා. ඔයාලා ෆිල් කරන් යන්නේ එතකොට ගොඩක්ම ලේසි. වෙලාව ටයිම් එක ගොඩක් ඉතුරු වෙන. නැත්නම් ඒ කට්ටිය ෆිල් කරනකම් බලන් ඉන්න බෑ. හරියට හරි ඔයාලා දන්න ඔක්කොම ඩීටේල්ස් ටික පුරවන් ගියාම ඇති. ඊට පස්සේ කොහොම හරි ඒ කට්ටිය දැන් ඔයාලා පුරවන් ගියේ නැත්නම් ඒ කට්ටිය පුරවල දෙනවා. අපිට ෆොටෝකොපි 10ක් යනකම් ෆ්‍රී හම්බ වෙනවා. අපේ ෆොටෝස් ඒ කට්ටිය ගහලා දෙනවා. අපි ගෙනියන ෆොටෝ වැරදිනා. වැරදි කියන්නේ ගහන් ගියේ නැතත් අවුලක් නැහැ. ඊට පස්සේ ෆොටෝ එක ගහන් යනවා නම් අනිවාර්යෙන් අපේ ඔළුවේ ඉඳන් උඩ ටික වැඩිපුර තියෙන්න ඕන. ෆොටෝ එක හරියටම අපි මැදට සෙන්ටර් වෙන්න ඕන. අපි දෙපැත්ත බැලන්ස් වෙලා එහෙම. ඊට පස්සේ කොහොම හරි එතනින් චෙක් කරලා ඉවරලා ඊට පස්සේ එතනින් වෙන ලොබි එකට යවනවා. එතන කියන්නේ අපි මුල් හරිය ඉඳපු තැන තමයි එතෙන්ට යවන්නේ. එතනින් කොහොම හරි ඒ කට්ටිය සිස්ටම් දාලා પાස්පෝර්ට් එක ඊට පස්සේ බාර්කෝඩ් එකක් දොහදෝ තියෙනවා ඒක අලවලා එහෙම ඔක්කොම කරලා ඒ ෆයිල් එකෙන් ඒ කට්ටිය රිසිට් ඒ කියන්නේ ඒක ඔක්කොම සිස්ටම් දාලා දොහදෝ කොහම රිසිට් දෙනවා. ඒ රිසිට් ෆයිල් එක අරන් ගිහිල්ලා දෙන්න ඕන අපි පේමන්ට් එක කරන තැනට. පේමන්ට් එක කරන තැනට පස්සේ ගියාට පස්සේ 22715ක් ගෙවන්න ඕන ප්‍රීමියම් කට්ටියට. ඒ 22715 ගෙවුවට පස්සේ අපි රිසිට් එකක් දෙනවා. රිසිට් එක මම පුළුවන් වුණොත් දාලා දෙන්නම් මෙතනින්. ඒ රිසිට් එකත් අරන් වැඩ දවස් 5ක් ඇතුළත යන්න ඕන VFS ඔෆිස් එකට. වැඩ දවස් 5ක් කියන්නේ සමුදේවාල ගියොත් අඟහරුවාදා බදාදා රජ නිවාඩු දවසක් නෙවෙයි දවස්වල. බ්‍රහස්පතින්ද සිකුරාදා ඊට පස්සේ සමුදා අඟහරුවාදා බදාදා නිවාඩුයි බ්‍රහස්පතින්ද සිකුරාදා සමුදා වගේ ආයි ගියාම ගන්න පුළුවන්. සමුදා වගේ ගියාම ගන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. අනිවාර්යෙන් රිසිට් එක අරන් යන්න ඕන. પાස්පෝර්ට් එක ගන්න යන දවසට නම් උදේන් යන්න ඕනේ නෑ වගේ කියන්නේ කට්ටිය කොහොමද දන්නේ. પાස්පෝර්ට් එක ගන්න යන දවසට බ්ලොග් එකක් අප්ලෝඩ් කරන්න. මේක තමයි මම දාන පළවෙනි බ්ලොග් එක. ඊට පස්සේ තා ඉස්සරහ බ්ලොග් ටිකක් එන්න දෙනවා. අපේ ඔය වීසා දෙන සෙරමනි එක තිබ්බා. ඒක ඊට පස්සේ මම ලයිසන් කාඩ් එක ගන්න ගියා. ඒක ඊට පස්සේ ලයිසන් ඉන්ටර්නැෂනල් කරන්න යනවා. ඒක ඊට පස්සේ ඔය ලයිසන් ඉන්ටර්නැෂනල් කරපු එකයි પાස්පෝර්ට් වීසා දුන්නාට පස්සේ પાස්පෝර්ට් එක ගන්න යන ඒ ටික තමයි තියෙන්නේ. අපේ මගේ බ්ලොග් එක අනිවාර්යෙන් සෙට්ලා ඉන්න සුපිරියක් ගේන්න. වීඩියෝ වල තියෙන අවුලක් මොකද්ද? අවුල් තියෙන මොනවාද? මට මේ බ්ලොග් එකේ කියන්නේ VFS එක ගැන කියන්න අමතකුනේ මොනවාද? තියෙන අඩුපාඩුවක් ඔක්කොම දාන්න. එහෙනම් හැමෝටම බුත් සරණ පරිස්සමෙන් ඉන්න. බයි.